හැමෝටම ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ අපේ කැම්පස් එකේ පළවෙනි සතියේ තිබුණ මෙඩිකල් කැම්ප් එකයි යුනිවර්සිටි විසිට් එකයි. මේ තියෙන්නේ ගංවතුරෙන්න කලින් මම රෙකෝඩ් කරපු බ්ලොග් එකක්. අපිව පුංචි කණ්ඩායම් වලට බෙදලා මේ අපිව එක් කරගෙන යන්නේ කැම්පස් එකේ තියෙන විශේෂ තැන් පෙන්වන්න. ඔයාලා වීඩියෝ එකේ මුලින්ම දැක්කේ කැම්පස් එකට එන තැනම තියෙන අල්විස් පොන්ඩ් එක. එතකොට මේ තියෙන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. එතකොට ඔය පේන ධාවන පොතේ හදලා තියෙන්නේ ගල් අඟුරු වලින්. අපේ කැම්පස් එකේ මල් වලින් නම් අඩුවක් නෑ කියලා මම කිව්වේ නිකන් නෙවෙයිනේ. කොහෙන් බැලුවත් හන්තාන නම් ලස්සනටම පේනවා අපේ කැම්පස් එකට. එතකොට මේ තියෙන්නේ ජිම්නේසියම් එක. ඔය තියෙන්නේ ස්විමින් පූල් එක. මේ හැම දෙයක් ගැනම අපිට හොඳටම විස්තර කරලා දුන්නා. බලන්න පිටින් අපේ ග්‍රවුන්ඩ් එකට හන්තාන වීව් එක මොන වගේද පේන්නේ කියලා. ඉතින් ඔය අතරේදී මම දැක්කා ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා කට්ටියක් අපේ කැම්පස් එක බලන්න ඇවිල්ලා හිටියා. ඉතින් මටත් මතක් වුණා මීට අවුරුදු 2කට විතර කලින් මාත් මෙහෙම කැම්පස් එක බලන්න ආව නේද කියලා. බලන්නකෝ ඉතින් කාලේ ගත වෙන ඉක්මන. අපි දැන් මේ ඉන්නේ අක්බාර් පාලම උඩ. අපිට මෙතන උඩ පැනලා බලන්නත් chance එකක් හම්බුණා. ඇත්තටම මේක හෙල්ලෙනවා තමයි. ඒකේ වීඩියෝස් ගත්තට ඒවා ලෑන්ඩ්ස්කේප් විදිහට ගන්න මට අමතක වුණා. ගත්ත වීඩියෝස් ෂෝට් එකක් විදිහට මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ගිහලා බලන්න. මෙන්න ඉන්න ඔයාලගේ යාළුවෝ කට්ටියක් අඳුරනවද කියලා බලන්නකෝ. ඒගොල්ලෝ හරි කියුට් නේද අනේ. හැබැයි ඉතින් හොස්ටල් රූම් වලට පැන්නට පස්සේ තමයි අපිට අත් කියුට් ගතිය හොඳටම තේරෙන්නේ. ඔන්න ඉන්නවා මායි මගේ යාළුවයි. හොඳ වෙලාවට අපි දෙන්න එක ගෲප් එකකට තමයි වැටිලා හිටියේ. ඔන්න තියෙනවා සනාතන මන්දිරයයි අපේ මේන් ලයිබ්‍රරි එකයි. මේ තියෙන්නේ මල් පාර. ඔයාලා මේ ගැන නම් දන්නවනේ. කන්වොකේෂන් දවසට උපාධි පෙරහැර ගමන් කරන්නේ මෙන්න මේ පාරේ තමයි. එතකොට මෙතන තියෙන්නේ ගජසිංහ පාලම. මේ හැම එකටම ආවේනික වෙච්ච ලස්සන කතා තියෙනවා. හරි, අපි දැන් යමු අපේ සතිය දෙවෙනි දවසට. අද තමයි අපේ මෙඩිකල් කැම්ප් එක තිබුණේ. ඉතින් උදේ ඉඳන් ජිම්නේසියම් එක ඇතුලේ පෝලිං වල හිටපු එක තමයි අපි කරේ. ඔයාලට මතක ඇති අපේ වෙල්කම් සෙරමනි එකක් තිබුණේ මෙන්න මේ ජිම්නේසියම් එක ඇතුලේ තමයි. ඉතින් ඊගාවට අපිට තිබුණේ ග්‍රවුන්ඩ් එකේ ස්පෝර්ට්ස් කැම්ප් එකක්. ඒක නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ඒ ග්‍රවුන්ඩ් එක මැද්දේ පෙරලි දනගාපු බඩගාපු විදිහට මගේ ෆෝන් එකේ ඉතුරු වෙන එකක් නෑ ළඟ තිබුණා නම්. බලන්නකො මෙන්න මේ ගහේ රෝස පාට මල් පිපිලා පේන ලස්සන. අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ස්පෝර්ට්ස් කරන කට්ටියට මාරම ලස්සන හන්තාන වීව් එකක් බලම ස්පෝර්ට්ස් කරන්න පුළුවන්. ඉතින් ඔය ඉන්නේ අපේ කට්ටිය. දැන් අපි අපේ ස්පෝර්ට්ස් කැම්ප් එක ඉවර වෙලා ආපහු හොස්ටල් වලට යන්න තමයි මේ හදන්නේ.
ඉතින් අපි ආවා කැන්ටින් එකට. රෑට කෑමත් අරගෙනම යන්න ඕනෙනේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ හොස්ටල් එකට. හොස්ටල් එකට ආවයි කියලා වීඩියෝ එක නම් ඉවර නැහැ. අන්තිම වෙනකම් පොඩ්ඩක් බලන්නකො මොකද වෙන්නේ කියලා. පොයට කලින් දවසේ නැගෙනහිර හන්තාන අහසේ පායපු පිරුණු හඳත් එක්ක පේරාදෙණිය කැම්පස් එකේ සරසවි මැදුර හොස්ටල් එක ඉස්සරහා මහවැලියට අඩියක දෙකක දුරක් තියෙන ගල් බංකුවල වාඩි වෙලා හීතල හුලං වැඩි වැඩි හඳ දිහා බලාගෙන හන්තාන සුසුම් සින්දු අහනකොට දැනෙන ෆීලිං එක මොන වගේද කියලා ඔයාලම බලන්නකෝ. මල්වීදි අතර සඟවා ගියහාදු ඇතින බැලුවා වල්පාලම ගත සොලවා අපි මයද කියා බැලුවා ඔහේ ගැලුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවසේ ඉවර වුණේ. ඉතින් තවත් ලස්සන vlog එකක් ඉක්මනටම අරගෙන එන්නම්. එතකම් බයි පරිස්සමෙන් ඉන්න.